ආයෙ බලනවා මම කියලා දෙනවා පාරිභෝගික අතිරික්තේ වරද්ද ගන්න නැතුව හොයන්නේ කොහොමද කියලා. මේ අපි පළවෙනි එක කතා කරන සාමාන්‍ය සමතුලිතයක් යටතේ පාරිභෝගික අතිරික්තේ හොයන විදිය ගැන. ඒකට ඔයාලට පාරිභෝගික අතිරික්තය වරද්ද ගන්න නැතුව හොයලා නම් ළමයි. ඔයාගේම ප්‍රශ්න තුනක් අහගන්න ඕනේ. මොනවාද ප්‍රශ්න තුන බලන්න පළවෙනි එක පාරිභෝගිකය ගෙවීමට ගැන වැඩිම මිල. මම ඒක ප්‍රස්තාරේ ලකුණු කරලා පෙන්නන්නම්. පාරිභෝගිකය ගෙවීමට ගැන වැඩිම මිල තියෙනවා මෙන්න මෙතන. ඉල්ලුම් වක්‍රයේ මිලාංශය කැපෙන දැන. ඒ කියන්නේ ඒ වගේ. හරිද? දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්න තමයි පාරිභෝගිකය ඇත්තටම ගෙවන මිල. පාරිභෝගිකය ඇත්තටම ගෙවන මිල. ප්‍රස්තාරය ගත්තොත් ඇත්තටම පාරිභෝගිකය ගෙවන්නේ තමයි සමතුලිත මිල. මෙන්න මෙතන B කියන එක තියෙනවා. තුන්වෙනි එක පාරිභෝගිකයා ඇත්තටම මිලදී ගන්නා ප්‍රමාණය. ඇත්තටම මෙයා මිලදී ගන්න ප්‍රමාණය වෙනවා මේ සමතුලිත ප්‍රමාණය. ඒ කියන්නේ C කියන එක මෙතන තමයි ප්‍රශ්නාරය ලකුණු කරන්න පුළුවන්. එහෙනම් මේ කොටස් තුන යාකලොත් ඔයාලට පුළුවන් පාරිභෝගිකයට ඒකේ බලන්න. මෙන්න පළවෙනි එක, මෙන්න දෙවෙනි එක, තුන්වෙනි ප්‍රශ්නේ තමයි C කියන ප්‍රමාණය මිලදී ගන්නකොට මෙන්න මෙතන තමයි ඔයාලා අනුමත කරගන්න ඕනේ. හරිද? එහෙනම් ඔය කොටස් තුන තියෙන රූප කොටස අපි කියනවා පාරිභෝගික අතිරික්තය කියලා. මේ ප්‍රශ්න තුන අහලා ඔයා පාරිභෝගික අතිරික්තය හෙවුවොත් ළමයි කාටයි පාරිභෝගික අතිරික්තය වදින්නේ නැහැ.